සුබ දවසක් ඔයාට. 5 Hearts ෆැමිලි එකත් එක්ක එකතු වුණ ඔයාව ආදරෙන් පිළිගන්නවා. අදත් ඔන්න ඔයාලට පුංචි vlog එකකින් මුණ ගැහෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාටත් පේනව නේද? වැස්ස ටිකක් අද දුරට ගිහිල්ලා හොඳට අවුව පායලා තියෙනවා. අපිට වගේම පේනවනේ මෙයාලත් හරි සතුටින් ඉන්නේ අද අවුව ටිකක් පායලානේ. එහෙම ලස්සනට දවස ආරම්භ වෙනකොට ඔන්න අද අපේ හස්බන්ඩියා මේ උදෙන්ම ලොකුම රාජකාරියක් පටන් අරන් තියෙන්නේ. හොඳ පින් අතේ වැඩක් කරන්න හදන්නේ. ඔයාටත් පෙන්නන්නම්කො මොකද්ද කියලා. ඔයාට කියන්න හස්බන්ඩ් වැඩක් පටන් ගත්තොත් නීට් එකට වැඩේ ඉවර කරලම තමයි නවත්තන්නේ. අපි නම් බලන්න ඉක්මනින් වැඩේ ඉවර කරන්නනේ. එයා හැම නෑ වෙලාව අරගෙන නීට් එකට වැඩේ කරනවා. මේ ඉන්නේ අපේ ටෑන්ක් එකේ දැනට ඉන්න දඟයොම දෙන්න. මේ දෙන්න ඉක්මනට ලොකු වෙනවා. තව ටික දවස් යනකොට වෙනම මෙයාලව එළියට අරන් කන්ට්‍රෝල් කරන්නත් බැරි වෙනවා. ඒ තරම් දඟයි මේ දෙන්න. මේ 4 දෙනා තමයි මේ කාෆ්ලා 4 දෙනෙක්. මේගොල්ලෝ තමයි ලොකුවටම හිටියේ. මෙයාලට අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. මේ එක දවසක් බලනකොට රෑ ඔක්සිජන් එක ඕෆ් වෙලා මේ 4 දෙනා මැරිලා. අර පොඩි අය වගේ නෙමෙයි ලොකු අයට ඔක්සිජන් නැති වෙච්ච ගමන් ටක් ගාලා මැරෙනවා. පව් ඉතින් මොනා කරන්නද? පේනව නේද මේ ටික වෙලාවටත් මේ කට්ටිය බාල්දිය උඩ ඉන්නේ. ඔනේ යාළුවනේ හබියා මාළු ටැංකිය අතුල්ලලා හොඳට හොදලා හොඳට දැන් සුද්ධ කරලා තින් පේනවනේ දිලිසි තියෙනවා. දැන් මේ යා කරන්නේ වතුර පුරවන මේකට යාළුවනේ වතුර ලීටර් 200ක් දවද මේ ටැංකියට අල්ලනවා. අපේ පුතයි මේ තාත්තයි දෙන්නම කැමති මාළුවන්ව අතින් අල්ලන්න තමයි. දැල තිබුණාට දැලෙන් අල්ලලා දාන්න. ඒ දෙන්නම කැමති අතින් අල්ලලා දාන්න. ඒකෙත් ඉතින් පොඩි විනෝදයක් තියෙනවා මම හිතේ ඒගොල්ලන්ට. මම නම් බයයි යාළුවනේ අතින් අල්ලන්නේ. දානවා බලන් ඉන්නත් මම නම් බයයි. ඔයාට මම කිව්වා නේද අපේ හස්බන්ඩ් වැඩක් පටන් ගත්තොත් නීට් එකටම කරනවා කියලා. බලන්න ඔය ඔක්කොම කළා මාළු දාලා ඔක්සිජන් සෙට් කරලා පොලිෂ් වෙන්න පිහ දානවා දැන්. ලස්සනයි නේද? ඉතින් වැඩක් කරාම එහෙමත් තියෙන්න බෑ. ඔන්න ඉතින් ඔයාලට කියන්න ඒ වැඩෙත් ඉවර වෙච්ච ගමන් මගේ ආදරණීය හස්බන්ඩියවත් එක්කගෙන මම ගියා නිතර ඇහැ ගහගෙන ඉඳපු දෙයක් අරගෙන එන්න. ඔයාට නම් හිතේ අයියෝ මේ මොකද්ද කැලෑ ගහක්නේ කියලා. නෑ යාළුවනේ අපිට කිසිම ප්ලාන්ට් එකක් කැලේද මල්ද කියලා එහෙම තෝරන්න බෑ. මම නම් කවදාවත් එහෙම කරන්නේ නෑ. ඇහැට ලස්සනයි නම් මේ ප්ලාන්ට් එකේ මොකක් හරි වෙනසක් පේනවනම් ගෙදර ගේනෝ එක කැලේද පාරායිනේද තිබුණි කියලා නේ. මං ඇත්තටම එහෙම දෙයක් දැක්කොත් ගෙදර අරන් එනවා. ඒක ලස්සනයිනේ. ඔයාට කියන්නේ යාළුවනේ මේ පැලේ මම ගලවගත්තේ මම නෙමෙයි ගලවගත්තේ හස්බන්ඩ් කියලා තමයි ගලවගත්තේ. ඒක ලොකු ගහක තිබුණේ. ඉතින් කරටිය හරින් ගලව ගන්නත් ඕනේ ලස්සනට. එතකොට දැල්ල දාලා එන්නේ. මේ මාරාමාරුයි මේක ගැලෙව්වේ හස්බන්ඩියා තමයි. ඉතින් ගැලෙව්වේ වීඩියෝ නම් කරගන්න බැරි වුණා. එහෙම ගලවගෙන ඇහිලා මං ඉතින් ලස්සන පෝච්චිකට දාලා හිටව ගත්තා යාළුවනේ. සමහරක් විට ඔයත් මං වගේම වෙන්න ඇති. කොහේ මල් ගහක් දැක්කත් මල් නෙමෙයි නිකන් ගහක් වුණත් ගෙදර ගෙනහැලා පෝච්චියක හිටවෙන කෙනෙක් වෙන්න පුළුවන්. මම නම් එහෙමයි. දැන් සමහර අය කියනවනේ අපෝ කැලේ හැදෙන කියලා. මගේ නම් එහෙම නැහැ. ලස්සන කොළයක් දැක්කොත් මං ගෙදර ගෙනහැලා පෝච්චියක හිටවනවා. සමහර ප්ලාන්ට් තියෙනවා ඇත්තටම ඒක බිමට බෝ වුණාම වඳ කරගන්න බෑ. මුල ඉඩ පුරාම පැතිරෙනවනේ. ඒ වගේ තමයි මේ ප්ලාන්ට් එකත් ඇත්තටම ඒ වගේ දැන් ඉඩමේ බිමක හිටෙව්වොත් ඒක ගොඩක් පැතිරෙනවා. ඒක ඉතින් අපි දැනගන්න ඕන පෝච්චියක ඉඳලා ඒක ගාන්ට මේන්ටේන් කරලා පැලේ තියාගන්න. ඒ කරදරයට වඩා අපේ හැට දකින්න ලස්සන ඊට වඩා වටිනවනේ. ඒක මිලට ගන්න බෑනේ. මම ඒකයි කිව්වේ. මේකේ මිල කියන්න පුළුවන්ද කියලා. මේ ප්ලාන්ට් එකේ කොලේ දැක්කම ඒක පුදුම ලස්සනයිනේ මේ තියෙන්නේ. ඒ වගේම මම වැටකින් කඩාගෙන ආපු ප්ලාන්ට් එකක්. දැන් මම සමහර ෆාම් වල දැකලා තියෙනවා මේ පැලේ තියෙනවා විකුණන්න. ලොකු ගණන් වලට විකුණන්න තියෙනවා. ඒත් ඉතින් අපිට ඒවා මිල කරන්න බැරි වටිනාකමක් මේකෙන් තියෙන්නේ. ඔයත් මං වගේ කැලේ තියෙන ගස් ගෙදර ගෙනහැලා ලස්සන පෝච්චියක දාලා හිටවන කෙනෙක්ද කියලා කියන්න බලන්න. ඔන්න ඔයාට කියන්නේ එන ගමන් මේ දෙකත් අරගෙනමයි ආවේ මගින්.
මේකටත් තව සුකුරුත්තන් දෙකක් දාන දවසක වීඩියෝ එකක් එක්ක හමු වෙමු යාළුවනේ. එතකන් ඉතින් අදට නවතින්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ලස්සන මල්පල ටිකක් හිටවන ගමන්. ඔයත් පරිස්සමෙන් සතුටින් නිදහසේ ජීවිතේ විඳින්න. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම.